මෙන්න මේකට රිප්ලයි වීඩියෝ එකක් අරගෙන තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. හෙලෝ මම ඩියුස්. ඉතින් ඔයාට බියුටි එක සම්බන්ධව මොනවා හරි දන්නේ නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මගෙන් අහන්න. මම දන්න දෙයක් නම් අනිවාර්යයෙන්ම ඔයත් එක්ක ෂෙයා කර ගන්නවා. එහෙනම් අද අපි බලමු හරියටම මේ රයිස් වෝටර් එක හදන්නේ කොහොමද කියලා. මේක එක ක්‍රමයකට හදනවා. ඉතින් මේ ක්‍රමයක් ඔයා try කරලා බලන්න. මොකද මේකිනුත් හොඳ රිසල්ට් ඔයාට ගන්න හැකියාවක් තියෙනවා. මුලින්ම මේකට ගන්න ඕනේ කැකුළු හාලක්. සුදු කැකුළු හාලක් හරි රතු කැකුළු හාලක් හරි ගන්න. සම්බ හාල් එහෙම නැත්නම් ස්ටීම් කරපු හාල් කීරි සම්බ වගේ දේවල් ගන්න එපා. මොකද ඒ වලින් කිසිම රිසල්ට් එකක් නැහැ. කැකුළු හාලක් අරගෙන ඊට පස්සේ මේ හොඳට මේ කැකුළු හාල හොදන්න. දෙපාරක් වගේ හේදුවාම හරි ගොඩාක් වෙලා හොදන්න එපා. මොකද මේ පෝට එක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා දෙපාරක් වගේ හොදන්න. ඊට පස්සේ පිරිසිදු භාජනයක් අරගෙන මේ හාල් ටික හොදපු හාල් ටික ඒ භාජනයට දාන්න. ඊට පස්සේ උළු හාල් ටිකක් ගන්න. ඔයාගේ කොණ්ඩේ දිග ප්‍රමාණය අනුව මේ ඉන්ග්‍රීඩියන්ට්ස් අඩු වැඩි කරගන්න පුළුවන්. උළු හාල් ටිකකුත් අරගෙන එකපාරක් වතුරෙන් හොදලා ඊට පස්සේ අර හාල් ටිකටම එකතු කරන්න. ඊට පස්සේ මේ උළු හාලුයි හාලුයි වැහෙන ප්‍රමාණයට වතුර දාන්න. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයාගේ කොණ්ඩේ දිග ප්‍රමාණය අනුව ඔයා වතුර ප්‍රමාණය ඒ වගේම දාන ඉන්ග්‍රීඩියන්ට්ස් වැඩි කරගන්න ඕනි. ඊට පස්සේ අවසානයේ ඔයාට පුළුවන් මේකට දෙහි ගෙඩියක් හෝ දෙකක යුෂ ප්‍රමාණ එකතු කරන්න. එහෙම නැත්නම් ඔයාට මේ දෙහි ගෙඩියක් හෝ දෙකක් පොඩි පොඩි කෑලි වලට කපලා ඒ කෑලිත් එකතු කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ මේ වතුර එක මේ ඔක්කොම එකතු කරගත්ත මේ වතුර එක පැය 4-5ක් හොඳට වහලා තියන්න. මේක ඔයා උදේ වරුවේ කරලා තියෙනවා නම් හරි. එතකොට ඔයාට සාමාන්‍යයෙන් දවල්ට වගේ ඔයාගේ කොණ්ඩේ වොෂ් කරන ටයිම් එකට ඔයාට මේක වතුර එක ගන්න පුළුවන්. ඊට පස්සේ පැය 4-5ක් මේක හොඳට පෙඟෙන්න තිබුණාට පස්සේ මේ වතුර මේ හාල් වල උළු හාල් වල දෙහි වල තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම මේ වතුර එකට ඇබ්සෝබ් වෙනවා. ඊට පස්සේ හොඳ පිරිසිදු ස්ප්‍රේ බොටල් එකක් අරගෙන ඔයාට පුළුවන් මේ වතුර එක ඒ ස්ප්‍රේ බොටල් එකට දාන්න. ඊට පස්සේ ඔයා නාන්න යන්න පැයකට විතර කලින් හොඳට ඔයාගේ කොණ්ඩෙට මේ වතුර එක ස්ප්‍රේ කරලා හොඳට මසාජ් එකක් දීලා නාන්න යන්න. ඒ වගේම කර්ලි හෙයා තියෙන ළමයි ඔයාලට පුළුවන් කර්ලි හෙයා සෙට් කරනකොට ඔයාලා පොඩ්ඩක් වතුර ටිකක් ගන්නවනේ ඔයාලගේ ස්කැල්ප් එකේ කොණ්ඩේ හැම. එතකොට ඔයාලට පුළුවන් මේ වෝටර් එක පාවිච්චි කරන්න. මේක ෆ්‍රිජ් එකේ තියලා ඔයාලට සතියක් වගේ කාලයක් යූස් කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ අර ඉතුරු වෙන ඔයාලට උළු හාල් දෙහි ටික තියෙනවානේ. ඔයාලට පුළුවන් මේක හොඳට බ්ලෙන්ඩ් කරලා ඊට පස්සේ වතුර චුට්ටක්